මම වැඩ කරාම මෝටර් මුල්ල මලින්ද කියලා අයියා කෙනෙක් ළඟ. මම ඉස්සෙල්ලාම ගිහින් ස්පෙයාර් රස්සාවට. ගිහිල්ලා ටික කාලයක් වැඩ කරනකොට එයා මට සල්ලි දුන්නා. මම කුඩු කොටේ පාවිච්චි කරනවා බොන්න කියලා. ඊට පස්සේ මම දවස් දෙකක් එහෙම කර ඉන්නකොට එයා මට දුන්නා බෙන්ඩර් එකක්, පාන් සෝස්ටරයක්, ඒ වගේ පොඩි ඉලෙක්ට්‍රික් බඩු මේ හදන්න ගෙන ආපු ඊට ලොකු ගණන්වල අර හවල්තන කෙනෙක් ඉන්නවා කියලා දෙන්න කියලා. මම ගිහලා මිස් දුන්නා. එතකොට මම දන්නේ නැහැ මේ වෙලේ යන්නේ මට කුඩු අරන් දීලා තමයි මම දීලා එන්නේ කියලා. ඉලෙක්ට්‍රික් බයිසිකල් එක නම්බර් ප්ලේට් උත් නැතුව තමයි දුන්නේ මට. එහෙම යන ගමන් ඊට පස්සේ මට කතා කරලා කිව්වා මේව බිස්නස් එකක් තියෙනවා ටිකක් වැඩිපුර ගොන්න පුළුවන් මේවයි කියලා මට. එතකොට කුඩු ටිකක් වැඩි වෙන්න මොනවද ඊට පස්සේ කැමති වෙලා ඇත්ත එක්ක මම මේ රයා කියන තැන් වලට මම ගිහින් බඩු තිබ්බා. දීලි වෙලා මම ටික දවසක් යනකොට නවතින්න හැවුවා මට කිව්වා මේක නවතින්න බෑ මේක මේ වුණාට පස්සේ එහෙම වුණොත් දරුවෝ දෙන්නටයි බිරිඳටයි ලොකු අවදානමක් තියෙනවා කියලා. ඔයාලා ඒගොල්ලෝ මරයි යනම කියලා කිව්වට පස්සේ මම ඊට පස්සේ බයටත් එක්ක ආයි අවුලක් නැහැ කියලා කරගෙන ගියා. එහෙම යන ගමන් ආයි ටික දවසක් කරගෙන යනකොට මේ හැමදාම මාව 5ට වැඩි වුණොත් රෑ 10 මාර 11 වෙනකන් එයා තියාගන්නවා. මොකද මඩු අනිත් කට්ටිය යනකම්. ගිහින් ඉවරලා ඊට පස්සේ මම එයා කියන තැන් වල තියෙනවා.